good evening හැමෝටම. ඔයාලා හැමෝම පොත් අරන් එන්න පොතකුයි පෑනකුයි. මොනවද ඉතින් මං තරම් කිව්වේ නෑනේ. හරි. අපි එනම් පටන් ගමු. ඒ වුණාට මං තරම් කිව්වේ නෑනේ කියලා කිව්වේ. හරි. ඒක වචන බහුවචන ලියා ගන්න පොතේ පෑනකුත් තියනවානේ. හරි. දෙමළ භාෂාවේ ඒක වචනයක් බහුවචනයක් කිරීමේදී දෙමළ භාෂාවේ ඒක වචනයක් බහුවචනයක් කිරීමේදී දෙමළ භාෂාවේ ඒක වචනයක් බහුවචනයක් කිරීමේදී නාමපදයේ දෙමළ භාෂාවේ එක වචනයක් බහුවචනයක් කිරීමේදී ඒක මන්ට ලියන්න මම දැන් හයියෙන් කියගෙන යනවා යා කිරීමේදී බහුවචනයක් කිරීමේදී යක් කිරීමේදී ඊපස්සේ හරි නාමපදයේ අගට බොහෝ විට හල් යොදයි හල් දෙකම එකයි හල් නමුත් මේවාට විශේෂතාද ඇත ඉවරයි නෝට් එක නෑ තව තියෙනවා අයියෝ ඊට පස්සේ ලියන්න දැන් පොයින්ට්ස් දාගෙන යන්න අපි කලින් ඡේදය වගේනේ ලිව්වේ දැන් පොයින්ට්ස් වගේ දාගෙන යන්න මුලින්ම ලියන්න අකුරෙන් අවසන් වූ විට හල්ම යන්න ඔව් වලින් අවසන් වූ විට අකුරෙන් අවසන් වූ විට අවසන් වූ විට හල්ම යන්න කපා හල් නයන්න යොදා ගල් එකතු කරයි හරි ඊට පස්සේ ලියන්න ඒවලට උදාහරණ පුත්තහම් පුත්තහංගල් පුත්තහම් කියන්නේ ඒක වචනේ පුත්තහංගල් කියන්නේ බහුවචනේ පුත්තහම් සිංහලෙන් ලියන්න පුත්තහම් පුත්තහංගල් 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 වෙනවද පුත්තහන් එන එතකොට අර මයන්න කපලා ඒ වෙනුවට හල් නයන්න දානවා
හ්ම්? එතකොට ඊට පස්සේ ලියන්න දීර්ඝ ශබ්දයක් හෝ දීර්ඝ ශබ්දයක් හෝ දීර්ඝ ශබ්දයක් හෝ තු හල්ත යන්නයි තු යන්නයි මොකක්? තු උත්තු ඔව් උත්තු හල්ත යන්නයි තු යන්නයි උත්තු ලෙස අවසන් වන නාම පදවලට ලෙස අවසන් වන නාම පදවලට නාම පදවලට පෙර sorry පෙර මේ ලෙස අවසන් වන නාම පදවලට හල් එකතු වීමට පෙර හල් එකතු වීමට පෙර එකතු වීමට හල් පෙර එකතු වීමට පෙර උක් අකුර යොදයි හල් කයන්නේ යොදයි උත් අකුර යොදයි යොදයි. උදාහරණ ලියන්න දා තේනීකල් තේනීකල් දැන් ඔයාලා දන්නවා ඇති ඔයාලා හැමෝම දන්නවා ඇති තේන් කියන්නේ මොනවද කියන්නේ තෙන් තේන් දල්ද තේන් කියන්නේ මොකද්ද දන්නේ නෑ හරි ඔයාලට මම හින්ට්ස් තුනක් දෙන්නම් පළවෙනි හින්ට් එක තමයි තේන් කියන්නේ මී මැස්සා දෙවෙනි හින්ට් එක තමයි තේන් කියන්නේ මී පැණි එතකොට තුන්වෙනි හින්ට් එක තමයි තේන් කියන්නේ තේ තේ ෆයිනල් චොයිස් තේ තේ තේන් කියන්නේ තේ එතකොට තේ ඔව් නීර් කියන්නේ තේ එතකොට තේ තෙල් තෙල් තේන් තෙල් ඔව් දැන් ඒවා හොයාගන්න ඕනේ තේන් ඒ හරි කියන්නේ තේන් එක ඉවර වෙන්නේ දැන් හල් අකුරක ඉන්නේ ඔව් එතකොට හල් අකුරු දෙකක් එක ළඟ තියන්න බෑනේ එතකොට ඒවට දැන් ප්‍රොනවුන්ස් කරන්න අමාරුනේ තේන් උක්කල් තින්කල් එතකොට එහෙම කියන්න බෑනේ ඒක නිසා තමයි අපි එතන හල්ලු දීර්ඝ ඊ යන්නක් දාන්නේ එතකොට තේන් ඊකල් තේනී කරලා පස්සේ උක් එකක් දාලා කල් කරනවා එතකොට මේ හල් අකුර තියෙනව නේද හල් අකුරක් ඔව් දැන් අපේ හල් කිරීම තියෙන්නේ දැන් හිතමුකෝ තියනවා කියලා පුත්තහම් කිව්වොත් තියනවා කියලා කියමුකෝ තේරුණාද පුත්තහම් කියලා තියනවා කියලා හිතන්නකෝ එතකොට පුත්තහම් හල් අකුරට ඉස්සරහ අකුර තියෙන්නේ හල් අකුරට ඔව් ඉස්සරහ හ්ම් හල් අකුරට ඉස්සරහ අකුර දීර්ඝව ඇදෙනවා නම් ඒ කියන්නේ මෙහෙම දැන් මෙතන තියෙන්නේ තෙන් කියලා නෙමෙයිනේ තේන් තෙන් නෙමෙයිනේ හරි එතකොට අපි උක් ප්ලස් කල් දානවා උනානේ මෙතන හල් කිරීමක් තියෙනවානේ එතකොට අර කියවන්න අමාරුයිනේ ඒක නිසා තමයි ඊ අකුරක් දාලා ඒක තේනී කල් කරන්නේ හරිද තෙල් ඔව් තේනිකල් තේනිකල් කියන්නේ දුන්නා තේනිකල් කියන්නේ තේන් කියන වචනේ මේ මොනවද තේන් කියන වචනේ බහුවචන පද දැන් අහන්න එපා තේන් කියන්නේ මොකද්ද කියලා තේ කියන්නේ තේ තේනිකල් කියන්නේ තේ නෑ තේන් කියන්නේ තේ මම කෝප්පේ කියන්නේ ඒක හොයාගන්න ඕන නැත්තම් තේ බෑනේ බෝතලේ ආ තේ බෝතලේ නෑ තේ ගොඩක් කියන එක
තමයි තේනී. තේනීර් නම් තේනි. అవును හරි ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් ඒක වැඩක් නැහැ. හරි එතකොට ඊළඟට දුක්කල් හරි උන්ගලුත් අපි බැලුවනේ. බැල් බැලුවා. හරි එච්චරයි. ඒක එච්චරයි ලියන්න තියෙන්නේ. hari ඊට පස්සේ නෝට් එක ලියන්න වෙලාව ටොපික් එක ලියන්න වෙලාව කියලා. පොඩ්ඩකින් මේ කෝල් එකක් එනවා. yes Adrian hello